ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ සිත ඉපදෙනවා නිරුද්ධ වෙනවා. තව සිතක් උපදිනවා නිරුද්ධ වෙනවා. අපි නිතරම කියපු උදාහරණය තමයි මේ සිත් පරම්පරාව දකින්න කියලා පෙන්න. ඔබේ සිතට හැම මොහොතෙම මේ සිත කියන්නේ අරමුණ ගැනීමයි. ඔබ ඔබේම සිතට සිහිය නුවණ පිහිටවල බලන්න. අරමුණු වෙනවා යනවා. නව අරමුණක් ඇති වෙනවා. ඒකත් නිරුද්ධ වෙනවා. විතක ඔබ සතුටින් ඊගා මොහොතේ ඔබ දුකෙන්. ඒකට හේතුව සිතට ආපු අරමුණ. අරමුණු එන්නේ ඇස, කන, දිව, නාසය, කය. මේ සංවේදී වර්ණයට ආලෝකයට සංවේදී ඒ චක්කු විඥාන සිත චක්කු ප්‍රසාදයෙන් ඇති වෙන්නේ. ඒව නිකන් දවාර වගේ දොරටු වගේ. අපේ නිවසක දොරටු තියෙනවා. ඒ නිවසට දොරටු වලින් තමයි ඇතුල් වෙන්නේ. ඒ විදිහම තමයි. අපි සිත කියලා කතා කරනවා. හැබැයි සිත කියලා දෙයක් නැහැ. මේ අරමුණු තමයි සිත කියන්නේ. ඒව පවතින්නේ නැහැ. ඒව හට ගන්නවා නිරුද්ධ වෙනවා. හැබැයි අපිට ඒව නිසා දුකක් ඇති වෙනවා. සතුටක් ඇති වෙනවා. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය හැමදේම මේ සිතට එන අරමුණු ඔස්සේ හඹා යමින් ඇති වෙනවා. මෙතන හොඳින් දකින්න ඕනි. අපි දකිනවාද මේ ලෝකයේ මේ කොරෝනා වසංගතය නිසා මරණය ගැන ගොඩක් අය කතා කරනවා. හැමෝම මරණයට බයයි. හැබැයි මේ සත්‍ය දකිනවා නම් කෙනෙක් ඒ කෙනාට මරණ බියක් ඇති වෙන්න හේතුවක් නැහැ. මරණය කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. සම්මුතිය තුළ කතා කරන මේ මරණය කුමක්ද? සාමාන්‍ය ඕනම කෙනෙක් දන්නවා මේ ඉපදෙනවා වයසට යනවා මැරෙනවා. එතකොට මේ ශරීරේ දිරනවා. ඒ ආවස දිරලා ගිහිල්ලා පොළොවට පස් වෙනවා. හැබැයි මේ මරණය ඉපදුනා කියන්නේ දැන් පුංචි දරුවෙක් මේ ලෝකේ බිහි වුණා කියන්නේ දැන් හුස්ම ගත්තේ නැත්තම් ඒක මස්සදැලක් කියලා මරුණයි කියලා හිතන්නේ. ආත්මය පණවන්නේ. එතකොට මේ ආත්මය පණවලා තියෙන්නේ ඉන්නවා කියන්නේ මේ හිතට. දැන් ඔබ දකින්න මේ ශරීර කූඩුව හුස්ම ගන්න නැත්තම් සිතක් කියලා පණවන්නේ නැත්තම් සර කූඩුව අර දර කඩක් වගේ පොළොවට පස් කරලා දානවා. එතකොට කියනවා මැරිලයි කියලා. එතකොට ඉපදිලා තියෙන සිතයි. මිය ගිහිලා තියෙන සිතයි. හැබැයි මෙතන රැවටීමක් තියෙනවා. ඕනම කෙනෙක් රැවටෙනවා. හැමෝටම හිතෙන්නේ මේ ඉපදුණු දවසේ ඉඳලා ඒ කියන්නේ මේ හටගත්ත සිත අර ශරීරයේ පොළොවට පස් වෙන මොහොත අවසාන නැති වෙන මොහොත දක්වාම එකම සිතයි තියෙන්නේ. එහෙම දැනීමක් තමයි හැමෝටම තියෙන්නේ. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි ඕනම කෙනෙක් හිතන්නේ මේ මම ඉන්නවා. මේ මට පණ තියෙනවා. මේ මං කතා කරනවා. මේ මං ඇවිදිනවා. මේ මට පේන්නේ. මේ මට ඇහෙන්නේ. මේ මම වතුර බොන්නේ. මේ මම අල්ලන්නේ. හැබැයි එහෙම දෙයක් වෙන්නේ නැහැ. හොඳට තව ටිකක් බලන්න ඇතුළට. ඔය හැම ෂණේම
සිතක් ඉපිද නිරුද්ධ වෙනවා. අවුත්වා සම්භූතං උත්වානම් භවිස්සති. පෙර නොතිබීම හටගෙන නිරුද්ධ වෙනවා. වෙලාවකට ඔබට පේන්නේ ඔබ හිතන්නේ වර්ණයක් ගැන. තව වෙලාවකට ඔබ හිතන්නේ ශබ්දයක් ගැන. තව වෙලාවකට මේ විදිහට මේ අර ගෙදරට එන දොරටු ටික වගේ අසකන දිවනාසය කියන සම්මුතිය තුළ අපි කතා කරොත් ඒ දොරටු ඔස්සේ එන අරමුණු වෙනස් වෙනවා සැරින් සැරේට. අපි හිතනවා මේ තමයි මේ එකම සිතක් මේ මම ඉන්නවා මේ මට තමයි මේ ඇන්නේ. දැන් මේව ගැට ගැහිලා තියෙන්නේ. අර එතන ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. අපිට නැති වෙන එක අපි අල්ලන්නේ නැහැ. අපි නැති වෙන එක අපිට ගෝචර නැහැ. අපිට සමුදේ දැනෙන අත්ගමයේ දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇති වෙනවා හැම එකම ඇති වෙනවා පේනවා. ඇති වෙන ඒවා එකතු වෙලා. මේ ශබ්දය ඇහුණා. මේ ඊට පස්සේ මේ වර්ණය පෙවුණා. ඊට පස්සේ මේ හැම එකම එකතු වෙනවා. ඊට පස්සේ අපිට තේරෙන්නේ මේ වේගයක් තුල අපි මේ ඊයේ පෙරේදා අද හෙට මෙහෙම ලොකු දීර්ඝ කතාවක් වගේ. එහෙම එකක් නැහැ. ඔබ ඕන කෙනෙක් දන්නවා වතුර බිඳුවෙන් බිඳුව එකතු වෙලා තමයි වැස්සක් වහින්නේ. ඒ විදිහට වතුර ගලාගෙන ගිහිලා ගඟක් හැදෙන්නේ. මෙන්න මේ වගේ සිද්ධියක් තමයි මෙතන තියෙන්නේ. එකම වතුර බිඳුවක් නෙමෙයි ගඟ කියන්නේ. ගඟ කියන්නේ ප්‍රවාහයක්. ගඟ කියලා දෙයක් කොහෙද තියෙන්නේ? ගඟ කියලා දෙයක් නැහැ. ඇල්ලුවත් තත සීතල වතුර ටිකක්. ඇත්තටම මේවා දෘෂ්ටි නෙමේද? මායාවක්. මාරූපමංච විඥානම් මේ අපි සිත කියන්නේ මෙන්න මේ සම්මුති ටික එකතුවට. සිතත් ප්‍රවාහයක් ගලනවා ගඟ වගේ. වැස්ස වහිනවා ගඟ ගලනවා හුළඟ හමනවා මේ එකකවත් නැහැ දෙයක් කියලා පනවන්න තැනක්. සිතත් ඒ වගේ. සිත කියලා අල්ලන්න පුළුවන් දෙයක් නැහැ. අර වතුර බින්දු ගොඩාක් වැටෙනකොට වැස්ස වහිනවා වගේ අර වේගයෙන් එක ඇති වෙවි නැති වෙන සිත් පරම්පරාවකට අපි කියනවා සිතක් කියලා. චිත්ත වීති කියලා පෙන්නන්නේ සම්පටිච්ඡන්න සම්තීර්ණ වොත්තපන ජවන් කියලා හතක් වෙනලා ওই විදිහට යන්නේ ඒ කතාවම තමයි. ඇති වෙන නැති වෙන කතාව. මේ අරමුණු එනවා යනවා. ద్వාර කියන්නේ දොරටු වලින් අරමුණු එන්නේ. මේ එක්ෂණික වේගයෙන් සිද්ධ වෙනවා. හැබැයි අපි ජීවත් වෙන්නේ එක්ෂණයක්ද? ඒ කියන්නේ එතන හොඳට බැලුවොත් ඔබට දැනෙයි. ඇත්තටම හටගන්න ඒ අර ප්‍රසාදය එතනම නැති වෙනවා. එතනත් පැවැත්මක් නැහැ. උපාද ධම්මිනෝ වය ධම්මිනෝ උපාද ධම්මිනෝ ඇති වෙන ධර්මතාවය. උපාද ධම්මිනෝ වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. එතනම හටගත් තැනම නිරුද්ධ වෙන ධර්මතාවයක් තියෙනවා. උපාද වය ධම්මිනෝ කියවේ නිසයි. මෙතන හට ගැනීම නිරුද්ධ වීම උපාද තිති භංග තිතත්ත අන්නතත්තම් පඤ්ඤායති උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත්ත අන්නතත්තම් පඤ්ඤායති. එක්ෂණික සිතක මේ එන අරමුණ උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත්ත අන්නතත්තම් පඤ්ඤායති කියන්නේ වෙනස් වෙන ස්වභාවය. ඒ තිතියක් කියලා එකක් නැහැ. වෙනස් වෙන ස්වභාවයක්. දැන් අපි ගමු එක සිතක් පොත දකින්න හිත අපි නිතරම කතා කරන උදාහරණය. මේ පොත කියන අරමුණ දැන් ඔබට ඔබේ දෙනෙත් ඉදිරියට රූප ආලෝකයට ප්‍රසාදවත් වෙනවා
මේ අරමුණක් පේන ඔබට පොත කියලා. දැන් පොත කියන්නේ සිත උපදිනවා. දැන් මේ පොත කිව්වේ පෙර දැනුමක්. පෙර දැනුමක් කියන්නේ පෙර සංඥාවක්. එහෙනම් ඒක අතීතයටයි අයිති වෙන්නේ. මේ හටගත්ත සිතත්. උපාද ධම්මිනෝ ඒ හටගත්ත ධර්මතාවය අතීතයට අයිති. හැබැයි ඊගවට ඔබ බිත්තිය දකින සිත උපදිනවා. පොත දකින හිත එතනම ඇති වෙලා නැති වෙලා බිත්තිය දකින හිත ඇති වෙනවා. එතකොට පොත දකින හිත ඇති වෙලා නැති වෙනවා. ඒ නැති වෙලා බිත්තිය පේනවා ඔබට. එතකොට උපාද පඤ්ඤායති වාය පඤ්ඤායති තිතත්තාන්න දත්තම් පඤ්ඤායති. දැන් මෙතන පොත කියන අතීත සංඥාවෙන් හටගෙන ඒකම නැති වෙලා ආයි බිත්තිය දකින හිත එනකොට මේකත් අතීත සිතක්. බිත්තිය කියන්නේ අතීත සිතක්. ඒ අරමුණ එතනම සිත එතනම හටගෙන නැති වෙනවා. එතන ෂණෙන් ෂණේ මේක පවතින්නේ නැහැ. එකම මේ මෙතන තියෙන ස්පාක් වීමක් වගේ එකක්. ප්‍රසාදයක් කියන එක. ප්‍රසාද රූපයක්. ඒක චිත්ත රූපයක්. මේ ద్వාර හරෙන් එන්නේ සම්මුති ප්‍රඥප්ති නම් නෙමෙයි. ద్వාර වලින් එන්නේ හැඩතල කිරණ. වර්ණේ, ශබ්දේ. ඒවැ නැහැ මම නාගා කිව්වේ නෑ මම නාගා කියලා, නුගගා කිව්වේ නෑ මම නුගගා කියලා, පොත කිව්වේ නෑ මම පොත කියලා. එහෙම ඒවා එන්නේ නෑ. අපේ අරමුණු වෙලා අපිට එන්නේ කිරණ ටිකක්. ద్వාර චක්කු ප්‍රාසාදයෙන් එන්නේ. ඒ ස්පර්ශය වෙන්නේ මනෝ විඤ්ඤාණයට. ඒ වේදනා කියන්නේ හැඩතලේ. ඒ හැඩතලේ තමයි පෙර සංඥාව ගැලපෙන්නේ එන්නේ. දැනගන්නේ. ඒ දැනගන්න එක තමයි සංඛාර කරනවා කියන්නේ. ඒක තමයි විඥානේ දැන ගැනීම වෙන්නේ. ඒ සංඥාවමයි පෙර සංඥා මේ හැඩතලේනකොට හැඩතලේ નિરાයාසයෙන්ම තේරීම. මේම තමයි එක පැහැදිලි කරන්න වෙන්නේ. පෙළ දහම අනුව. නමුත් මෙතන බොහොම සියුම් කාරණා ගොඩාක් තියෙනවා. ගොඩාක් මේක එකම මේ පුංචි කාරණාව ගොඩාක් පැහැදිලි කරන්න පුළුවන්. කොහොමද ඒක එන්නේ කියන එක. දැන් ඔබට මෙතන ස්කන්ධය කියන්නේ මෙතන හැඩතලයක් කියන්නේ. අරමුණ. ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර. එතනින් තමයි ඔබගේ දැන ගැනීම. දැනගන්නේ පොත කියලා. පොත කියලා එනකොටම ඇවිල්ලා තියෙන ස්කන්ධයක්. ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභ ආයං උච්ච જાතියක් හටගෙන තියෙන ස්කන්ධය නිසා. කායතනෙන් අපිට ඒක මවලා දීලා තියෙන්නේ. මැවිලා තියෙන්නේ. අරමුණ එනකොට අපි කියන පොත කියලා. දැන් පොතක් එළියේ නැහැ. අපි හදාගත්ත සම්මුතියක්. ඒක ආවේ කොහෙන්ද? මේ හැඩතල එනකොට නම් වෙන්නේ කොහෙන්ද? අපි කියනවා ඒක අපේ මේ පෙර දැනුම කියලා. හැබැයි මේක මෙන්න මෙහෙම සිද්ධියක් තියෙන්නේ. අපි ආත්මීය විදිහට මේ කතාව පැහැදිලි කරන්නේ ආත්මීය සිතකින්. නමුත් මේක ආත්මීය සිතකට එහා ගිය අවිඥානික ස්වභාවයකින් දකිනවා නම් ඒ සවිඥානික ස්වභාවයේ නැතුව මේ කතාව ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා ප්‍රායෝගික පැත්ත. ඒ කියන්නේ මේක යන්න ඕනේ ඔබේ ආරම්භයටම. පුංචි දරුවා මේ ලෝකේ ඉපදෙලා පුංචි දරුවා දන්නේ නැහැ පොත් තීර හඳ ඒවා මේවා මොනවද දන්නේ. ඒ ප්‍රභාස්වර සිත ඔබටත් තිබුණා පොඩි කාලේ. යට ගිය දවසේ අපේ හිතේ තිබුණා සුදු රෙදි කඩක් කිව්වේ නිසායි. අන්නේ පුංචි ඔබගේම පුංචි ළමා අවදියට යන්න ඔබේම ළමා අවදියට ගියාම ඔබට මුලින්ම මේ සිත් පහළ වුණේ කොහොමද කියන තැන දකින්න. ඔබ ඉපදෙනකොට මව් කුසෙන් සිත් මේ විදිහට දැක්කේ නෑ. ඔබ අඳුරුවේ නෑ. ඔබ ලෝකේ දන්නේ නෑ. ඔබ ඇමරිකාවේ ඉපදුනා නම් ඔබ කතා කරන ඔබ ශබ්ද සේරම ඒ ඉංග්‍රීසි භාෂාව. ඔබ චීනය වගේ දෙමව්පියෝ ගාව මේ ඉපදුණු දරුවා ගිහින් තිබ්බොත් ඒ චයිනා භාෂාව ශබ්ද වෙනස්.
මේ ඉපදුණු දරුවා ඉන්දියාවේ ගිහින් තිබ්බොත් ඒ ශබ්ද වෙනස්. දමිළ භාෂාව, හින්දු භාෂාව. මේ ලංකාව භූමියේ මේ දරුවා කතා කරන සිංහල ශබ්ද ටික මේ ශබ්ද ගොඩක් නෙමෙයිද මේ? ඇමරිකාවේදී මේ දරුවම ගිහින් තිබ්බාම එතන තියෙන ශබ්ද ඉංග්‍රීසි ශබ්ද. නේ ඒ ශබ්ද වෙනස්. ඒ ශබ්ද මේ දරුවා ගිහිල්ලා චීනෙන් ගිහින් තිබ්බාම එතන චීන් ගාන ඒ ශබ්ද වෙනස්. මේ දරුවා ගිහිල්ලා ඉන්දියාවෙන් තිබ්බාම එතන හින්දු භාෂාව ශබ්ද වෙනස්. මේ දරුවා මෙතන ලංකාව භූමියේදී කතා කරන සිංහල ශබ්ද වෙනස්. මේ ශබ්ද ගොඩක් නෙමෙයිද අපි හැසුරු කරන්නේ. හැඩතලයට ශබ්දේ ගැට ගැහිලා මේක සිත කියලා කියන්නේ. මේ ලෝකේ බිහි වෙනකොට කිසිම කෙනෙක්ට මුකුත් දන්නේ කියන්නේ ඒ හැඩතල ශබ්ද ගැට ගැහිලා නැහැ කියන එක. දැන් ඉපදෙලා මේ ඔබට ඒ මුලින් ඒ කාලයක් නමකුත් නැහැ. ඔබ නිමල්ද කමල්ද එහෙම දෙයක් නැහැ. ඔබට මේ ඒ කිසිම දෙයක එහෙම ලොකු මේ අදහසක් නැහැ. ඉරිසියාව, වෛරය, ක්‍රෝධය කිසිම දෙයක් නැහැ. ඒ පුංචි දරුවෝ ඉපදෙනකොට ඉරිසියා කරනවද? ඒ පුංචි දරුවා ඉපදෙනකොට වෛර කරනවද? ඒ පුංචි දරුවා ඉපදෙනකොට ඉරිසියා කරන්නේත් නැහැ, වෛර කරන්නේත් නැහැ. මේ ලෝකේ ඉපදෙන හැම කෙනෙක්ම ඔබ පවා කිසිම ඉරිසියාවක්, වෛරයක් නැතුව ඉපදිලා දැන් මොකද මේ ඉරිසියා කරන්නේ? දැන් මොකද මේ වෛර කරන්නේ? ඕවා කොහෙන්ද ආවේ? ඕවා උපතින් ආවේ නැහැ. ඕවා එක්කෙනෙක්වත් උපතින් අරන් ආවේ නැහැ. ඒවා කොහොමද ඇති උනේ කියන එකයි බලන්න ඕනි. ඇයි අපි මේ මරාගන්නේ? ඇයි අපි මේ දුක් විඳින්නේ? ඇයි අපි සැප විඳින්නේ? මේ මොනවද මේ වෙලා තියෙන්නේ? අර ප්‍රභාස්වර සිත ප්‍රභවේ ඒ ප්‍රභාස්වරං චිත්තං කියන ඒ පුංචි දරුවට ඒ කිසි ගැටලුවක් නැහැ. මේවා තියෙන්නේ ඉපදුනාට පස්සේ අපිම මේක ඇති වුණු ආකාරය දැක්කොත් තේරෙනවා අපි රැවටිලා ඉන්නේ කොහොමද කියලා. අපි මායා වලල්ලක කොටු වෙලා ඉන්නේ. ඒ මායා වලල්ල තමයි මේ සිත කියන්නේ. ඒක හැදුණු හැටි කෙනෙක් ලියා ගත්තොත් ඒ මූලයට යට යන්න පුළුවන් ප්‍රභවයට මේ දැනුත් මේ මොහොතේත් ඒක තියෙනවා. මේ මොහොතේත් මේ දැනුත් ඔබ තුල ඒ ප්‍රභාස්වර සිත තියෙනවා. පුංචි දරුවෙක් බලන්න ඉපදිලා හරි සැහැල්ලුයි. පුළුන් කෑල්ලක් වගේ හිත. හුළඟේ පා වෙනවා. ඒකයි ප්‍රභාස්වරයි කියන්නේ. ඔබ අප හැමෝම ඔතනින් තමයි ආවේ. සමනල්ලු අල්ලන හුළඟේ පා වෙන ඒ සුන්දර මනස අද කෙනෙක් හදාගත්තොත් මොකද වෙන්නේ? කොයිතරම් සැහැල්ලු මනසක් හැදෙයිද? ඉරිසියාවක් නැති, වෛරයක් නැති, ක්‍රෝධයක් නැති, තණ්හාවක් නැති. ඒ සුන්දර මනසට ඔබ කැමති නැද්ද? එතනට යන්න ඔබට හිතක් නැද්ද? ඒක නේද වෙන්න ඕනි. ඒකයි වෙන්න ඕනි. ඔබ දූෂණය වෙලා, ඔබ විනාශ වෙලා, ඔබගේ විනාශේ ඔය බඩු මුට්ටු වලින්වත් ඔය හිතන දෙයකින් නෙමෙයි. ඔබගේ සිතයි විනාශ වෙලා තියෙන්නේ. ඔබේ සිත විනාශුණු බව ඔබ දන්නේ නැහැ. ඒ ප්‍රභාස්වර සිත කිලුටු වෙලා යට ගිය දවස අපේ සිතේ තිබුණා සුදු රෙදි කඩක්. ඒ කිලුටු වුණා. මේක ඇත්ත කතාව. අපි විනාශුනේ කොහොමද? මේ ලෝකේ මිනිස්සු මරාගන්නේ ඇයි? ඇයි ලෝකේ මිනිස්සු ආයුධ හදන්නේ? ඇයි ලෝකේ මිනිස්සු මේ එක එක්කෙනා යුද්ධ කරන්නේ? ඇයි යුද්ධක හිත ඇතුලේ මෙහෙම තියාගෙන ඉන්නේ? මේ අපේ විනාශය. අවුරුදු දැන් කීපයක් වෙනවා. ලෝකේ මිනිස්සු මැරෙනවා. හේතුවක් නැහැ. එක්කෙනෙකුටවත් ඉන්න බෑ කටවල් වහන්න නැතුව. ඔක්කොම රෙදි කෑලි ගහලා කටවල් වල. මොකක්ද වෙලා තියෙන්නේ? සබා දහම තාමත් මිනිස්සුන්ට තේරිලා නැහැ. මිනිස්සු හිතන් ඉන්න අපි ඔක්කොම දන්නෝ කියලා. මිනිස්සු හිතන් ඉන්න ඒ වුණාට මිනිස්සු නොදන්න බවයි මිනිස්සු දන්නේ නැතිකම. මිනිස්සු මුකුත් දන්නේ නැහැ. මිනිස්සු කියන්නේ අසරණයෝ.
මුකුත් නොදන්න අසරණයෝ. ඒකයි ඔය මැරෙන්නේ අඬන්නේ ඔය විලාප තියන්නේ. මැරෙන්නවත් මේකේ දෙයක් නැහැ. අඬන්නවත් දෙයක් නැහැ. හරි සුන්දර කතාවක් තියෙනවා. ඒ සුන්දර කතාව මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මහා දරුණු මහා දුෂ්ට මේ ලෝකේ මැරෙන්න ඕනි જાතියක් තමයි ඇත්තටම මේ මැරෙන්නේ. මේ සේරම සංහාර කරමින් මේ පොළොව තලයේ කිසිම සතෙකුට ඉන්න ඉඩක් දෙන්නේ නැති මහා සංහාර විනාශකාරී සත්වයක් මැරෙන්නේ. ඒක සාධාරණ නැද්ද? මේ සබහාදහම සාධාරණයි. මොවුන් තව තවත් මේ සංහාරේ බලන්න මේ ලෝකේ ස්වභාවය මේක ඇත්ත. මේ ඇත්ත කතා කරන්න. එකිනෙකා බෙදාගෙන රටවල් බෙදාගෙන ගම් බෙදාගෙන ගෙවල් බෙදාගෙන ඔක්කොම මේ කොටු ගහලා තමන්ට විතරයි තමන් පිහියෙන් අයින්න තියෙන්නේ. මුකුත් ඉතුරු වෙලා නැහැ. සේරම බෙදලා. හිත ඇතුලෙන් දුෂ්ට වෙලා. මේ තමයි දැන් මහා මුහුද වෙනයි මම වෙනයි කියලා ඒ රළ හිතුවනම් ඒක මායාවක් නෙමෙයි රැවටීමක් නෙමෙයි. මහා මුහුද වෙනයි කියලා රළක් උඩට ඉස්සිච්ච ගමන් හිතනවා මම වෙනයි කියලා. ඔබ ගොඩ ඉඳන් බලන්න මුහුද දිහා. රළ ඉස්සිලා එන්නේ මම වෙනයි කියලා හිතාගෙන. නමුත් ඒක මහා මුහුදටයි අයිති. මෙන්න මේ වගේ තමයි ඔබ හිතනවා මම වෙනයි කියලා. නමුත් ඔබ සබහාදහමටයි අයිති. කවදාවත් ඔබට සබහාදහමෙන් වෙන් වෙන්න පුළුවන්ද? එහෙම දෙයක් වෙයිද? කවදාවත් වෙන්නේ නැහැ. නොවන දෙයක් ඔබ මේ හිත කියන්නේ මොකද මේ? මේ මිනිස් සංහාරයේ විකෘති වෙලා දුෂ්ට කමින් වැහිලා ආත්ම තණ්හාව බලන ආත්ම තණ්හාව තුළ කොයිතරම් මේගොල්ලෝ පිපිරෙනවද කියලා. එකම තැන අනිත් කෙනා මැරෙනවා මේ කෙනාට ගාණක් නැහැ. ඇයි එයා අපේ කෙනෙක් නෙමෙයි. අල්ලපු ගෙදර කෙනා මැරෙනවා මේ පැත්තේ ගෙදර කෙනා hina වෙනවා. ඇයි අපේ කෙනෙක් නෙමෙයි. ඇයි අපේ කෙනෙක් මැරෙනවා මොකද වෙන්නේ? පොළොව පලාගෙන යන්න අඬනවා. මේ සිතුවිලි දෙකක් නෙමෙයිද? සිතුවිලි මේ මිනිස්සු සිතු දැන් මේ ඉපදින් මේවා ගෙනාවද? උපතින් මේවා ගෙනල්ලත් නැහැ. හැම දරුවෙක්ම මේ ලෝකෙ බිහි වෙන්නේ ඔබත් මේ ලෝකෙ බිහි වුණු විදිහටමයි. ඒ ඉපදුණු දරුවාට එහෙම අදහසක් තිබුණාද? මේ මම වෙනයි අරයා වෙනයි කියලා. ඔබට මොකද වෙලා තියෙන්නේ කියලා හොඳට ඇස්සරලා බලන්න ආපස්සට ඔබ ආපු ගමන දිහා. ඔබ පුංචි කාලෙටම ගිහින් බලන්න. ඔබ විනාශ වෙච්ච එක විතරයි වෙලා තියෙන්නේ. ඔබ මැරිය යුතුයමයි. ඔබ මැරෙන්නම ඕනි. ඔබ නොමලොත් පුදුමයි. එහෙම නෙමෙයිද අපිට හිතෙන්නේ? මේ සිතේ සත්‍ය දකින්න. මේ සිත අවබෝධ කරන්න. ඇත්තටම බැලුවොත් ඔය හිත අපි හදාගත් එකක්. මේ හිත අපි හදාගත් එකක්. මායාවක්. අපි දාගත්ත දත්ත ටිකක්. මේක ලංකාව. මම සිංහල. අරයා දෙමළ. අරයා ක්‍රිස්තියානි. මෙයා මුස්ලිම්. මෙයා හින්දු. මේගොල්ලෝ මරන්න ඕනි. මේගොල්ලෝ මෙහෙමයි. මම හොඳයි. අරයා හොඳ නැහැ. මෙයා දුෂ්ටයි. මෙයා ගෑනු. මම පිරිමි. මේ මොනවාද මේ විකාර දත්ත ටිකන්නේ? ඔය සේරම දත්ත ගොඩක් විතරයි. පිරිහුණු මිනිස්සුන්ගේ පිරිහුණු දත්ත ගොඩ ඕක මකලා දැම්මොත් ඉරේස් කරොත් හරි සුන්දර ලෝකයක් හම්බ වෙනවා. ඔය දත්ත නිසා අපි දුක් විඳින්නේ. ඔය සේරම මකලා දාන්න. ඔබ මහා සුන්දර ලෝකයක් ඔබට හම්බ වෙනවා. ඒ තමයි සත්‍ය. පරම සත්‍ය. පරම සත්‍ය වල ඕවා නැහැ. ඕවා නිසා පරම සත්‍ය වැහිලා තියෙනවා. අයිසින් කේක් එක ලස්සන්ට පාට ඩයි දාලා හැදුවට මැද්දේ තියෙන එකම જાතියයි. ඔබ දකින්නේ පාට අයිසින් කේක් එක වගේ ඔබ ඔය හදාගත්ත දත්ත ටික තමයි ඔබ ජීවත් වෙනවා කියන්නේ. ඇතුලේ තියෙන හැමෝගෙම ඇඟේ ලේ. හැමෝම හුස්ම ගන්නවා.
හැමෝටම එකම ස්වභාවයේ ප්‍රභාවයක් තියෙනවා. ඒ ස්වභාවය තේරිලා නැහැ. ඔක්කොම එකයි කියලා කාටවත් තේරිලා නැහැ. ඒක නේද වෙන්න ඕනි. ඒක නේද පරම සත්‍ය. අන්නේ කාබෝධ වුණොත් ඔබ සදාතනික සුවයට වැටෙනවා. ඒ තාක් ඔබට ඒ සදාතනික සුවේ උරුම නැහැ. ඒ සාන්ත සුවේ ඔබට හමු වෙන්නේ අන්නේ අවබෝධය ඇති වුණු දාට, ඒ ප්‍රභාස්වර සිත අවබෝධ වූ දාට. ඒකයි කෙලෙස් ෂේ කරනවා කියන්නේ. ඔය කෙලෙස් මණ්ඩි අර තේ එකක් වක් කරාම කහට කෝප්පේ මණ්ඩි තියෙන අන්නේව තමයි ආශ්‍රව කෙලෙස් කියන්නේ. ඔබේ හිතේ තැම්පත් වෙලා තියෙන ওই දේවල්. ඕවා කුණු කොට අස් කරන්න ඕනි. ඒක තාම ඔබට අස් කරගන්න බැරි වෙලා ඇති. එහෙම අස් කරොත් ඔබ අන්නේ එදාටයි කියන්නේ ශ්‍රීනාස්ත්‍රව රහතන් වහන්සේ. අටලෝ දහමින් කම්පා නොවන ගුණේ තියෙන්නේ අන්නේ සත්‍ය අවබෝධ වූ දාටයි. ඒ තාක් එහෙම ගුණයක් කාටවත් නැහැ. මම කියලා කෙනෙක් හදාගෙන මම කියලා ආත්ම දෘෂ්ටියේ හිර වෙලා ඉන්න තාක්කල් අපි කොහෙන්ද අපේ කොහෙද තියෙන හොඳ? අපේ මොකද්ද ඔය කියන දේවල්? අනිත් අය වෙනයි මං වෙනයි. ඔතනයි අපේ විනාශය. ඔය ආකල්පමේ වෙනස ඔය සත්‍ය අවබෝධය තුලයි සිද්ධ වෙන්නේ. ඒ තුලයි අටලෝ දහමින් කම්පා නොවන ඒ උතුම් ගුණය ඔබට ඒ ප්‍රභවයේ තුලයි හමුවන්නේ. ඒ ප්‍රභාස්වර සිත කියන එක. ප්‍රභාස්වර සිත කියන එක ඔය සියලුම ඔබ ඔය දත්ත ගොඩට තමයි සිත කියන්නේ. ඒ දත්ත ගොඩ තමයි ඔබ ඔය සිතක් තියනවා කියලා හිතාගෙන ඉන්නේ. නමුත් එහෙම දෙයක් නැහැ. ඔබට තාම මේක වැටහිලා නැහැ. ඒක නිසා ඔබ මරනකොට මේ මම හිටියා දැන් මම යනවා කියලා එහෙම හිතනවා. එහෙම දෙයක් නැහැ. ඕකත් දත්තයක් විතරයි. මොහොතට අවදි වෙන්න කියලා කියන්නේ ඔබ මොන දේ කරත් කරන්නේ එක මොහොතක. ඔබ ඊයේත් දත් මැද්දා, ඔබ අදත් දත් මදිනවා, ඔබ හෙටත් දත් මදිනවා. හැබැයි දත් මදින මොහොතේ දත් මදිනක විතරයි ඔබ කරලා තියෙන්නේ. අවුරුදු 5ක්ම දත් මැද්දා, දත් මදින මොහොතේ දත් මදිනක විතරයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ දැන් මේ මොහොතේ කොතනද ඉන්නේ? මොකද්ද කරන්නේ? ඒක තමයි එච්චරයි තියෙන්නේ. ඒකයි මොහොතට අවදි වෙනවා කියන්නේ. මොහොත පමණයි, අකාලිකයි, කාලයක් නැහැ. ඒවා අපි මේව සේරම දත්ත. අපි කියනවා මේ ඉර පායනෝ, මේ ඉර බහිනෝ. එහෙම දෙයක් නැහැ. ඉර කියන්නේ සූර්යයා. පෘථිවිය කැරකෙන්නේ. අපි කියන්නේ ඉර කැරකෙනවා කියලා. අපි කැරකෙන්නේ. අපි කියනවා නෑ අපි ඉන්න අරහේ කැරකෙනවා කියලා. ඒකත් බොරුවක්. ඒ ඔක්කොම දත්ත. ඒ සේරම දත්ත. කාලේ දැන් මේ ඉර මේ පැත්තට ගියා අපි කියනවා දවසයි කියලා. එහෙම දෙයක්වත් නැහැ. මෙතන මොහොත පමණයි තියෙන්නේ. ඔබ දැන් ඉන්නේ ඉරියව්වට හිත ගන්න. ඔය ලෝකේ වටේ දුවන හිත ඉරියව්වට නවත්තන්න. අතීතය ගැන හීනමව අනාගතය ගැන සිහින බල අතීතය ආයෙ එන්නේ නැහැ. අතීතය ගැන හිතුවේ කියලා ආයෙ කවදා අතීතේ එනවද? එන්නේ නැහැ. අනාගතය ගැන හිත කියලා දැන් මේ මොහොත ඔබ ලිස්සලා වැටුනොත් මැරෙනවනේ. අනාගතය ගැන හිත හිටියයි කියලා මේ මොහොතේ එක පළක් නැහැ. මොහොත පමණයි ඇත්තේ කිව්වේ ඒකයි. මේ මොහොතේ සිතක් ඉපදිලා නැති වෙනවා. ඔබ දැන් මේ මොහොතේ බෙල්ල හරවලා බලනවා මේ පැත්ත. ඔබට පේනවා අඹ ගහක්. ඔබ බෙල්ල හරවලා බලනවා මේ පැත්ත. එතකොට ඔබට පේනවා බිත්තියක්. දැන් මේ අඹ ගහ දකින්න හිතද බිත්තිය නෑ. මේ වගේ මේ පැත්ත බලනකොට ඔබට දුකක් හිතෙයි. මේ පැත්ත බලනකොට ලස්සන මලක් දැකලා සතුටක් ඇති වෙයි. මේ සිත වෙනස් වෙනවා ඔබට පේනවා. මේ සිත වෙනස් වෙනවා බලන්න හොඳට. වේගෙන් සිද්ධ වෙනවා. මේ විදිහට ඔබගේ සිත දිහා ඔබ බලන්න. අනුන්ගේ සිත දිහා බලලා පළක් නැහැ. තමන්ගේම සිත දිහා බලන්න.
තමන්ට මොකද වෙන්නේ කියලා බලන්න. තමන්ගේ දේ මේ වෙන දේ හොඳට දකින්න. තමන්ට දුකෙන් මිදෙන්න පුළුවන්. කිසිදා දුකක් නැති සිතක් ඔබට හමු වේවි. ඒ සිත අවබෝධ වීම තුලයි ඒ සිත නැති බව අවබෝධ වීම තුල දැනෙන සුවේ සහ සැහැල්ලුව ඒ සාන්තං ඒතම් ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ ඒ කිව්වේ දේ. එයයි සාන්ත එයයි ප්‍රණීත සබ්බ සංකාරක සියලු සිතුවිලි සමතය වුණා. මම සාන්ත සුවයටපත් වුණා. ඔබට දැනෙනවද මේ කියන දේ? ඔබ ලං වෙන්නේ ඔබගේ ප්‍රභවයේ මූලයට. ඔබගේ උපත මරණ දෙකම ඔබ ජය ගන්නවා. ඔබ සදාතනික සුවයක් විඳිනවා. ඔබට දැනෙනවද? ඒ සදාතනික සුවයට ආගමක් නැහැ. ඒ ලෝකේ පරම සත්‍යයක්. ඒ සදාතනික සුවය හැමෝටම උරුමයි. සියලුම සත්වය නිවනින්ම සැනසීම ලබනවා කිව්වේ මෙන්න මේ නිවීමයිපත් වෙන්නේ. ඒ සියලු ආගම් වල තියෙනවා මූලයේ. ඔවුන් අයිසින් කේක් එක වගේ එක එක කතන්දර දාලා වහගෙන ඔවුන්ට සදාතනික සුවය අහිමි වෙලා අන්තිමට. මූලය දන්නේ නැහැ. මූලයට යන්න බෑ. හිස් මෝග පුරුෂයෝ වගේ හිස් මිනිස්සු වගේ පොල් කට්ටක් වගේ මොලයක් තියෙනවා ඇතුලේ මුකුත් නැහැ. හිස් ඒකයි කිව්වේ මෝග පුරුෂයෝ කියලා. මේක අවබෝධ කරගන්න. මේ පරම සත්‍ය අවබෝධ කරගන්න. ඔබට කිසිදු දුකක් කඳුලක් ඔබ මේ අවසන මේ හුස්ම බිඳුව හැම මොහොතෙම එන්නේ යන හුස්ම බිඳුව එකමයි. ඒ තුල ඔබට කිසිදු දුකක් කම්පාවක් ඇති වෙන්නේ නැහැ. මරණ බයක් බියක් ඇති වෙන්නේ නැහැ. සදාතනික සුවය කියන්නේ මරණය අභිභවා යෑමක්. ඔබ මරණය ජයගන්නේ මෙන්න මෙතනින්. එහෙම සුවයකින් කෙනෙක් හුස්ම අවසන හුස්ම එළනවන කොයිතරම් වාසනාවන්තද? කොයිතරම් සැනසුම් සුවයක්ද ඒක? හැමෝම අඬාගෙන හොට්ටු පෙරාගෙන වැළපීගෙන මැරෙනවට වැඩිය මේක හොඳ නැද්ද? සේරම ඔය හිස් අර හරයක් නැති තේරුම නැති දේවල් විසික් කළා දාන්න. සත්‍යෙට මුණ දෙන්න. සත්‍ය සත්‍යමයි. සත්‍ය නම් මෙයයි. ඔබටත් ඒ වැටහෙවි. තෙරුවන් සරණයි.